පැදුරු පාටිකට යන ගමන් ඉතින් මාත් එක්ක ඉන්නවා මගේ සහෝදරයා ශ්‍රී ලංකා යුද හමුදාවේ සංගීත කණ්ඩායමේ හිටපු ගායක ලලිත් වික්‍රමනායක අපේ සහෝදරයා. ලලිතයි අයබෝන්. ලලිතයි මේ දැන් මම අහන්නේ දැන් මේ සුජාතා අත්තනායක මැතිණිට ඇයි මෙච්චර ආදරේ? ඇයි ඔබ කියන්නේ මේ සුජාතා අත්තනායක මැතිණි මේ ලොවක් ආදරය කරන ගායිකාවක් කියලා? ලොවක් ආදරය කරන්න ඕන ගායන ශිල්පිනියක් තමයි මම දැක්කේ. ලංකාවේ විතරක් නෙමෙයි අපේ රටේ ගායිකාවක් කියලා දන්නවනම් පිටරට හරි කවුරු හරි ඒ සුජාතා අත්තනායක තමයි. දැන් අපේ රටේ ගායිකාවෝ ගොඩක් ඉන්නවා. හැබැයි අපි ලතා මංගেশකර්ට ඉන්දියාවේ මේ ලතා මංගেশකර් මැතිණියට ආදරය කරනවා වගේ ආශා භෝස්ලේට ආදරය කරනවා වගේ දැන් ඔබ කියනවා මේ ඉන්දියාවේ ලංකාවේ ආදරය කරන්නේ සුජාතා අත්තනායක මැතිණියට කියලා. මොකක්ද ඒ කතාව? ඉන්දියාවේ ගීත කෝකිලාවේ කියන්නේ කවුද? ලතා මංගেশකර් මැතිණිය. මේගොල්ලන් අදටත් ලංකාවේ පිළිගන්නේ ලංකාවේ ලතා මංගেশකර් සුජාතා අත්තනායක කියලා. ඔබ වගකීමෙන් දෙක කියන්නේ? වගකීමෙන් කියන්නේ. දැන් ඒ කියන්නේ අපි ලංකාවේ ගොඩක් ගායකයෝ ඉන්නවා. හැබැයි සුජාතා අත්තනායක මැතිණියට මෙච්චර ආදරයක් කොහොමද ඇති වෙන්නේ? ඒ ආදරේ මන් දන්නේ මට අදටවත් මම දැකලා නැහැ. ඒ තරම් සිං කරන්න පුළුවන් ගායිකාවක් අදටවත් මම දැකලා නැහැ. දීවිලා ඉන්න ලංකාවේ. ඉස්සරහට පේන තෙක්නාලජිවත් මට නැහැ. එහෙම දැකලවත් නැහැ නෝ. එතකොට මම කියන්නේ ලංකාවේ ගායන ශිල්පිනියෙකුට වඩා මම දැකන්නේ ඉන්ස්ට්‍රුමන්ටල් එකක් තනිකර ඉන්ස්ට්‍රුමන්ට් එකක්. ඔබ කියන සුජාතා අත්තනායක මැතිණිය කියන්නේ ලංකාවේ සංගීත භාණ්ඩයක්. අනිවාර්යයෙන්. ඒ වගේ කියන්නේ සංගීත භාණ්ඩයකින් කරන්න පුළුවන් වාදනයකටත් වඩා දේවල් එයාට හඬෙන් කරන්න පුළුවන් දේ. හඬෙන් කරන්න පුළුවන්. ඉතින් අපි සුජාතා අත්තනායක මැතිණියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. සුජාතා අත්තනායක මැතිණිය කියන්නේ එවන් වූ ලාංකේය පුරාවෘත්තයක්. ඇත්තටම ඔබතුමියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා අපි. ජයෙන් ජයම වේවා. තවත් ලංකාවට වැඩ කරන්න පුළුවන් නම් ශක්තිය ධෛර්යයට ලැබෙන්න ඕනේ. ඒ වගේමයි මේ එයාගේ කාලෙකදී නැවතුවා වැඩි. ඉතින් තිබුණා නම් මේ ප්‍රයෝජන ගත්තා නම් ලංකාවට මේ අපේ රටට ඒ වගේ සම්පතක් අය නැති. ශ්‍රී ලංකා යුද හමුදාවේ ගායක කණ්ඩායමේ හිටපු ගායක ලලිත් වික්‍රමනායක සහෝදරයා තමයි එහෙම කියන්නේ. ඉතින් මමත් සාක්ෂි සුජාතා අත්තනායක මැතිණියනි ඔබට දීර්ඝාෂ ප්‍රාර්ථනා කරනවා.